ඒගොල්ලෝ දන්නවා අපරාධ කරපු ප්‍රමාණය අපිට වඩා. ඒගොල්ලෝ දන්නවා වංචා කරපු ප්‍රමාණය අපිට වඩා. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? ඒගොල්ලෝ දන්නවා වංචා දූෂණයේ යෙදුණු ප්‍රමාණය අපරාධයේ යෙදුණු ප්‍රමාණය. ඒ වගේම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. මතක තියාගන්න. හොඳද? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්න තරමටම ඒගොල්ලෝ දන්නවා අපි කවුද කියලා. දන්නවනේ. ඒ නිසා භීතියේ අඳුනාව තියෙනවා. භීතියේ අඳුනාව. සාද මොකද්ද දේශපාලනේ අනිප්පස තිබෙන්නේ? අපේක්ෂා භංගත්වයේ වේදනාව. වරප්‍රසාද අහිමිවීමේ අඳෝනාව. භීතියේ තැතිගැන්ම. එනිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. ඒවා නිකන් වැල් බයිලා කණ්ඩායම් මත වැල් බයිලා. එහෙම නෙවෙයිද? නේද? මාර්තු වල ආණ්ඩුවේ වැටෙනවා කියනවා. මාර්තු පැන්නාම අගෝස්තු කියනවා. අගෝස්තු එන්නත් කලින් අප්‍රේල් වලට කල් දාලා. දැක්කද? ඊට සනිත් කෙනෙක් කියනවා නෑ මම දෙසැම්බර්. ඇයි වැල් බයිලා හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් නෑ. දෘෂ්ටිවාදයක් නෑ. සංවිධාන ශක්තියක් නෑ. කරන්නේ කුමක්ද කියලා දන්නේ නෑ. එහෙම විසිරුණු කොටස් වල එකතුවක් තිබෙනවා. ඒවා දේශපාලන ව්‍යාපාර නෙවෙයි. එනිසා අපි තා හොඳින් දන්නවා තව දුරටත් අපිට අපෙන් එළියේ අභියෝගයක් නැහැ. අපෙන් එළියේ අපට අභියෝගයක් තිබෙනවද? නැහැ. අද අපෙන් එළියේ තිබෙන්නේ සුම්බුන් ගොඩක එකතුවක් මිසක් අභියෝගයක් නෙවෙයි. එහෙනම් අභියෝගෙ තියෙන්නේ කොතනද? අභියෝගෙ තිබෙන්නේ අපට අප තුලමයි. ඒක අපි තේරුම් ගන්න ඕන. අභියෝගෙ තිබෙන්නේ අප අසලමයි. අභියෝගෙ තිබෙන්නේ අප සමීපයේමයි. එනිසා අභියෝගය පියමන් කිරීම සඳහා අපි අප තුලම තිබෙන ප්‍රතිවිරෝධතාවයන් නොගැලපීම් අලුත් තත්වයට අනුව අනුරූපී වෙන්න අසමත් වීම අලුත් තත්වය තේරුම් ගන්න අසමත් වීම නව තත්වයට අනුරූපී වන පරිදි හැඩගැසෙන්නේ කෙසේද? ඒට අසමත් වීම ප්‍රශ්නේ තියෙන අපි ගාව. තවදුරටත් එළියේ ප්‍රශ්නේ නෑ.